ලෝකයේ සීතලම නගරය සයිබීරියාවේ යකුට්ස්. රින 50-60 මහා සීතල අස්සේ හුස්ම ගන්න හැම වාරයක් පාසාම පෙනහළු මිදිලා යන තරම් දරුණු දේශගුණයක ජීවත් වෙන මේ මිනිස්සු රැකියාව විදිහට මොනවද කරන්නේ? එළියට බහින්නවත් බැරි තරමේ සීතල නගරයක ජොබ්ස් තියෙනවද? අපි අද බලමු ඒ ගැන. යකුට්ස් නගරය පිහිටලා තියෙන සගා ජනරජය කියන්නේ දේශගුණය දරුණු වුණාට පොළොව යටින් සෑහෙන පොහොසත් කලාපයක්. ඒ නිසාම මේ නගරයේ ප්‍රධාන ආදායම් මාර්ගය වගේම වැඩිම පිරිසක් නියැලෙන රැකියාව වෙන්නේ පතල් කර්මාන්තය. ලෝකයේ වෙළඳ පොළට එන දියමන්ති වලින් 4න් එකක්ම ලැබෙන්නේ මේ කලාපයෙන්. දියමන්ති විතරක් නෙවෙයි රත්තරන්, ගල් අඟුරු හා ස්වාභාවික වායු වලින් මේ පොළව පිරීලා තියෙන්නේ. ඒ නිසා දහස් ගණන් මිනිස්සු පතල් ඉංජිනේරුවන්, කැණීම් සේවකයන් හා තාක්ෂණික ශිල්පීන් විදිහට මේ අධික සීතල පතල් ඇතුලේ රෑදවල් නැතුව වැඩ කරනවා. ඊළඟට තියෙන්නේ නගරයේ පැවැත්ම තීරණය කරන හැමෝටම කරන්නත් බැරි විශේෂ රැකියාවක්. ඒ තමයි ඉදිකිරීම් හා තාප පද්ධති නඩත්තු ඉංජිනේරු ක්ෂේත්‍රය. යකුට්ස් නගරය හැදිලා තියෙන්නේ පර්මාෆ්‍රොස්ට් කියන සදාකාලිකව මිදුණු පස් තට්ටුවක් උඩ. මෙහි සාමාන්‍ය විදිහට පොළව හාරලා ගෙවල් හදන්න බෑ. ගෙවල් වලින් පිටවෙන රස්නයට පොළවේ අයිස් දිය වුණොත් ගොඩනැගිලි ගිලා බහිනවා. ඒ නිසා හැම ගොඩනැගිල්ලක්ම හදන්නේ කොන්ක්‍රීට් කණු උඩ. ඒ වගේම නගරය පුරා උණුසුම ඇති කරන්න උණුසුම් ජලය යවන නල පද්ධතියක් තියෙනවා. මේ පද්ධති නඩත්තු කරන ප්ලම්බර්වරුන්ටත් මේ නගරයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද රින 50න් උඩ සීතලක් තියෙන දවසකදී මේ තාප පද්ධතිය නැවතුනොත් මුළු නගරයම අයිස් ප්‍රතිමා බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔවුන් කරන්නේ රැකියාවකටත් වඩා නගරය බේරා ගැනීමේ මෙහෙයුමක්. නගරයෙන් ටිකක් විතර ඈතට යනකොට සියවස් ගාණක් පැරණි සාම්ප්‍රදායික රැකියා දැක ගන්න පුළුවන්. ඒ වගේන් ප්‍රධානම එකක් තමයි රෙයින්ඩියර් නම් මුව වර්ගය ඇතිකිරීම. මේ මුවන්ගෙන් මස් වගේම ඇඳුම් සඳහා ලොම් ලබා ගන්නවා. ඒ වගේම ලෝකෙ කොහෙවත් දකින්න නැති රින 60 සීතලටත් ඔරොත්තු දෙන යකුටියන් අශ්වයන් ඇතිකිරීමත් මෙහි ප්‍රධානම රැකියාවක්. මේ අශ්වයන්ගේ මස් වගේම ඔවුන්ගේ කිරි වලින් හදන කුමීස් කියන සාම්ප්‍රදායික පානයත් එහි හරිම ජනප්‍රියයි. මේවට අමතරව වනාන්තරවල ඉන්න සතුන්වත් මස් හා ලොම් වෙනුවෙන් දඩයම් කිරීම මේ නගරයේ අය ජීවිකාවක් විදිහට කරගෙන යනවා. මේ නගරයේ ආසන්නයේ තියෙන ලීනා ගඟේ අඩි කීපයක් ඝනකම අයිස් තට්ටුව විදලා ඒ ඇතුලෙන් මාළු අල්ලගෙන කිසිම ෆ්‍රිජ් එකක් නැතුව එලි මහනේම තියාගෙන විකුණන එක එහි සුපුරුදුම දසුණක්. මේ හැමදේම අස්සේ යකුට්ස් කියන්නේ නූතන පහසුකම් තියෙන සයිබීරියාවේ ප්‍රධාන පරිපාලන හා සංස්කෘතික මධ්‍යස්ථානයක්. ඒ නිසා සාමාන්‍ය නගරයක වගේම බැංකු ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණය හා රාජ්‍ය සේවයේ රැකියාවල නිරත වන විශාල පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන්ම එහි තියෙන ඊසාන දිග ෆෙඩරල් විශ්වවිද්‍යාලය හා ලෝක ප්‍රසිද්ධ පර්මාෆ්‍රොස්ට් පර්යේෂණ ආයතනය නිසා මේ අධික ශීතල හා මිදුණු පොළව ගැන පර්යේෂණ කරන විද්‍යාඥයන්, මහාචාර්යවරුන් හා ගුරුවරුන් රැසක් මේ නගරය තමන්ගේ වෘත්තීයමය නිවහන කරගෙන ඉන්නවා. අයිස් කුට්ටි වගේ ගල් අඟුරු කෑලි එකතු කරන කම්කරුවගේ ඉඳන් මිදුණු පොළව පරීක්ෂා කරන විද්‍යාඥයා දක්වා යකුට්ස් නගරයේ හැම රැකියාවකම තියෙන එකම එක අරමුණයි. ඒ සබහාදාමේ දරුණුම අභියෝගයට මුහුණ දෙමින් ජීවිතේ ජය ගන්න එක. ඉතින් ඔබට මේ වගේ පරිසරයක ජීවත් වෙන්න ලැබුණොත් ඔබ තෝරාගන්නේ මොන වගේ රැකියාවක්ද? පහලින් කමෙන්ට් කරගෙනම යන්න.